හරි. මම දැන් මේ ඉන්නේ නිව්සීලන්ඩ් වල නෝත් අයිලන්ඩ් එකේ තියෙන එක බීච් එකක. අපේ ලංකාවේ බීච් වගේ මුහුදු වෙල ටිකක් දකින්න අමාරුයි. අර කලින් මම ක්‍රිස්ට්චර්ච් වලදී ගත්ත බීච් එක ඇති ටිකක් කළු ගල් තියෙන බීචස් තමයි ගොඩක් මෙහි දකින්න තියෙන්නේ. ලංකාවේ තරම් වැඩි ලස්සන නැති වුණත් වෙනම ඉතින් ආටිස්ටික් ලුක් එකක් තියෙනවා. ඉතින් මේ බීච් වලත් හරි. අද මෙන්න මේ ගල් ටික දැක්කට පස්සේ මට මතක් වුණේ අපේ ගංගාවලත් මෙන්න මේ වගේ අර ඉවුරු වල ගල් තියෙනවානේ. එතකොට ඒ වගේ තැන්වල මැණික් තියෙන්න පුළුවන්ද? ඔව්, ගංගාවල ඉවුරු වල මැණික් තියෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා කොහේ හරි ගහගෙන ඇවිල්ලා තැම්පත් වෙලා. හැබැයි මෙන්න මෙහෙම ඇවිදගෙන යද්දී මේ උඩින් පේන මතු පිට මට්ටමක අපිට ඒ වගේව බලා ගන්න අමාරුයි. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් සෆායර්, එහෙම නැත්නම් අනිත් ප්‍රෙෂස් ගල්, එහෙම නැත්නම් මැණික් වර්ග වල සාපේක්ෂ ඝනත්වය අපේ ලංකාවේ තියෙන තිරුවාන වලට වඩා වැඩි. ඒක හින්දා අපිට මැණික් වර්ග මේ වගේ එකපාරට ගංගා ඉවුරක මතු පිටින් දක්නට ලැබෙන්නේ නැහැ. ඒක මතු පිට ලේයර් එකට පොඩ්ඩක් යටින් තමයි තැම්පත් වෙන්නේ. ඒකේ සාපේක්ෂ ඝනත්වය වැඩි හින්දා. ඒක හින්දා ඊළඟ දවසේ ගඟේ ඉවුරක නිකන් ඇවිදගෙන යද්දි මැණික් බලන්න ගියොත් ඉවුරකදී නම් කවදාවත් මෙහෙම මතු පිට මෙන්න මේ වගේ තැන්වල නිකන් නම් මැණික් හම්බෙන්නේ නැහැ. ටිකක් ඇතුලෙන් පොළොව ඇතුලට වෙන්න තමයි ඒවා ඩිපොසිට් වෙන්නේ කියලා මතක තියාගන්න. ඔව්. අනිත් එක කියන්න ඕන, දැන් මම මෙහෙම කිව්ව කියලා කිට්ටුව තියෙන ගඟේ ගිහිල්ලා ගඟේ හරන්න උත්සාහ කරන්න එපා. ඒක රජයෙන් තහනම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ පරිසර හානිය වෙන හින්දා. ඒක හින්දා ගංගාවල තියෙන්න පුළුවන් තත්ත්වය තමයි කිව්වේ ජියොලොජිකල් පර්ස්පෙක්ටිව් එකෙන්. ඒ කියන්නේ ජියොලොජිකලි බැලුවොත් අපි තියෙන කන්ඩිෂන් එකත් එක කිව්වේ. ඒ දෙක කරන්න කියන එක නෙමෙයි ඒකෙන් අදහස් කරේ මම.